දැන් තවත් ගීතයකට යන්නටයි සූදානම් වන්නේ. මේ ගීතය පද රචනය කරා සේනානී රුවන්පතිරණ. දැන් අපි හඬ අවදි කරමු. සමිති යුමන්සා ගායන ශිල්පිනියගේ. මේ සංගීතවත් කළේ ප්‍රියදසුන් කුලසූරිය. එබලම් අද මේ ලස්සන වේදිකාව පිටිතවත් කරමු මේ හඬ තුළින්. නැවතත් අපි ආරාධනා කරනවා නිස්සංක ගුණතිලකලවා ලස්සන ගීතයක් ඔබට තිරණ කරන්නට. මේ ගීතය රචනා කරේ සේනානී රුවන්පතිරණ, ඒ වගේම ගායනය සංගීත නිර්මාණය නිස්සංක ගුණතිලක. අපි අහලා බලමු එතුමන්ගේ හඬින් මේ ඔබේ ප්‍රසාදනීය අත්පොළසන් හඬ අතරින් නිස්සංක ගුණතිලක ආදරණීය ගාන ශිල්පියා. මට පුංචි වචනයක් කියන්න අවසර දෙන්න. මේ ගීතය ගැන කියනකොට නේන බව දැන යලි වසන්තය තවම මග බලනවා ඇති. මට පුදුම විදිහට දැනෙච්ච ගීතයක්. අර ඉස්සෙල්ලා අර අපේ ප්‍රියදසුන් සර් කිව්වා අනේ මල්ලි ආයෙ නම් මං කවි ලියන්නේ නැහැ කියලා කිව්වා කියලා. නේද? ඇත්තටම සේනානි රුවන්පතිරණ කිවිඳිය හරි
පුදුමාකාර උනන්දුවක් තියෙන පුදුමාකාර ධෛර්යයක් තියෙන ඒ කිවිඳියගේ පරිකල්පන ශක්තිය දකිනවා වගේම ඒ මතු පිට තියෙන සුන්දරත්වය දකිනවා වගේම මට හිතෙනවා අර කාසියක දෙපැත්තක් වගේ එතුමිය මේ කාර්යයන් කරන්න පුදුමාකාර මහන්සියක් වෙනවා. ඒක කටුක අත්දැකීම්. ඒ කටුක අත්දැකීම් එතුමියගෙන් එළියට එන්නේ අනේ මල්ලි මං ආයෙ නම් මේවා කරන්නේ නැහැ කියලා. ඒක ඒ වචනේ කියනකොට මට ඒක ගොඩාක් දැනුණා. මොකද පහුගිය දවස්වල අපිට සිද්ධ වෙච්ච අත්දැකීම් එක්ක නේද? එතකොට මේකේ තියෙනවා රිදුම් පිරිමැද සත්තමයි නුඹ හිත හදා ගන්නව ඇති. මේ මං හිතනවා සේනානිමිස්ගේ ජීවිතය කියලා. ඇය රිදුම් පිරිමැදිමින් හිත හදාගෙන තමයි මේ දේ කරන්නේ. මේක මේ කවියෙක් තුල අර අපේ දේශක මහත්මයා කිව්වා අර චිත්‍ර ශිල්පියා මොනතරම් වේදනාවක් දුකක් දරාගෙන ඒ කාර්යයන් කරාද කියලා ජීවිතේ බර. ඉතින් මේ නිවා ලතැවුල් සොම්නසින් නුඹ දිවියේ මග සරසනව ඇති. ඇත්තටම ඒක තමයි මේ වෙන්නේ. ලතැවුල් නිවාගෙන සොම්නසින් දිවියේ මග සරසා ගන්නවා. ඒ ශක්තිය, ඒ ධෛර්යය. ඊට පස්සේ කියනවා දන්නවා මං අපායක් වූ දෙව්ලොවක් කරගෙන ඇති. මම මේ ගීතේ අර්ථය එතුමිය ලියන්න නැති වෙන අර්ථයකින් මට දැනෙන දේ තමයි ඔබ ඔබේ ජීවිතය මේ ඇත්තටම මේ කුණු වෙච්ච සමාජයක ජීවිතේ අපායක් වුණත් ඒක දෙව්ලොවක් කරගන්න උත්සාහ කරන කිමිදියක්. අර කිව්ව නේද ආයි නම් ඕවා ලියන්නේ නැහැ මල්ලි කියලා. මං දන්නවා ඊළඟ අවුරුද්දේ තව එකක් ලියනවා කියලා. ඒ වචනය තුල එතුමියගේ ශක්තියයි ප්‍රකාශ වෙන්නේ. අපි නම් ලියන්නේ නැහැ කියලා කිව්වොත් නිසංක සර් මම ලියන්නේ නැහැ ඕවා කියලා මං හිතුවොත් මං ලියන්නේ නැහැ මං කාටවත් කියන්නෙත් නැහැ. හැබැයි එතුමිය කිව්වා බය නැතුව මම ලියන්නේ නැහැ කියලා. ඒකෙන් කියවෙන්නේ ඊළඟ අවුරුද්දෙත් මේ වගේ පොතක් එලි දක්වනවා. එදාටත් අපි ඔබතුමිය සමග ශක්තිමත්ව මෙතන රැඳෙනවා මොන ප්‍රශ්න ගැටලු තිබුණත්. ඒක මම ප්‍රකාශ කරනවා මේ වෙලාවේ. බෙහෙවින්ම ස්තුතියි. අපි ගීතය අහමු. බව දැන යලි වසන්ත තවම මඟ බලනවා ඇති හොවාගෙන රුව හදේ පතුලෙම හෙටත් නුඹ මා ළඟ හිඳී රිදුම් පිරිමැද ඇත්තමයි හිත හදාගන්නවා ඇති රිදුම් පිරිමැද ඇත්තමයි නුඹ හිත හදාගන්නවා ඇති නොමැකෙනා ලෙස මගේ මතකෙ හදවතේ කොහෙ හරි ඇති හදවතේ කොහෙ හරි ඇති නේන බව දැන යලි වසන්තය
නසින් දිවියේ මඟ සරසන වෙති නිවාලත උල් සොම්නසින් දිවියේ මඟ සරසන වෙති දන්නවා මං අපායක් දෙව්ලොව කරගෙන ඇති දෙව්ලොව කරගෙන ඇති නේන බව දැන යලි වසන්ත තවම මඟ බලනවා ඇති හොවාගෙන රුව හදේ පතුලෙම හෙටත් නුඹ මා ළඟ හිඳී අවසානයේ මම බාධා කිරීමක් කරනවා හෙටත් ඔබ මා ළඟ හිඳී සේනානිමිස් තමයි එහෙම කියන්නේ අපි හෙටත් එතුමිය සමග එතුමියත් එක්ක ළඟ හිඳිමු කියලා ඉල්ලීමක් කරමින් එතුමියගේ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා බෙහෙවින්ම ස්තුතියි. හදවතින් නැගෙන වචන වලට ඉඩහසර ලබා දෙන්නටම වඩා. ඒක තමයි මෙහි ඉදිරි ගමන් මඟ සලකුණු වෙන්නේ. විනාඩියක වචනයක් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රවීණ ගීත විචාරක සාහිත්‍ය ශූරී ඒ වගේම ලංකා ගීත ශාස්ත්‍රයේට බොහෝ ගීත නිර්මාණ කරපු නිර්මාණවේදියා අපිත් එක්ක ඉන්නවා හැම සාහිත්‍ය කටයුත්තකදීම ඉදිරියෙන් ඉන්න අපේ ගීපද රචක ඒ වගේම ප්‍රවීණ සාහිත්‍ය ශූරී ධර්මශීල මහවිල ශූරීන් ඉන්නවා විනාඩියක් මේ වැඩසටහන නැත්තම් නුඹ මගේ කව අද සේනානි රුවන්පතිරණ වෙනුවෙන් වචනයක් කියන්න. ඇත්තටම මම පෞද්ගලිකවම බොහොම සන්තෝෂයටපත් වෙනවා මේ වගේ දක්ෂයෝ මේ වගේ පළාතකින් බිහිවීම ගැන. බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩින්ට ඉස්සෙල්ලත් බැලුවා මේ ලංකාවේ ඉන්න බුද්ධිමත්ම කොටස ඉන්නේ කොයිද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මහියන්ගෙන තමයි මගේ මේ ගැඹුරු ධර්මයේ අවබෝධ කරගන්න තරම් බුද්ධි ශක්තියක් තියෙන මේ මිනිසු කොටසක් ඉන්නේ කියලා. ඒ වගේම අපිට ඒක ඔප්පෙන වර්තමානයේත් මේ වගේ දක්ෂ කලාකාරයෝ ඒ වගේම අපේ නිසංක විජේමාන මැතිතුමා ඊළඟට සුජාජාමිනී බණ්ඩාර මැතිතුමා වසන්ත දිසානායක මැතිතුමා මෙන්න මේ වගේ කට්ටිය ගොඩක් ඉන්නකොට ඒ එකම පැරණි කලාකාරයෙක් විදිහට ලංකාවේ මම හිතන්නේ මට වාසනාව ලැබුණා ලතාවල් පොළ ධර්මදාසවල් පොළ ඊළඟට බී වික්ටර් පෙරේරා එච්.ආර්. ජෝතිපාල නෙල්සන් වගේ තව කොට දෙනෙකුට ගීතයන්ට අවස්ථාවක් ලැබුණා. ඇත්ත වශයෙන්ම අපෙන් පස්සේ මේ වගේ දක්ෂ කලාකාරයෝ තව තවත් මේ ප්‍රදේශෙන් බිහි වේවා මේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙතුමිය යන ගමන සර්ව ප්‍රකාරින් සාර්ථක වී ලබන අවුරුද්දේ තවත් පොතක් නිකුත් වෙන ලබන අවුරුද්දේ නෙවෙයි මේ අවුරුද්දේ අවසානයේදී තවත් පොතක් නිකුත් වෙන්න නිකුත් කරන්න කියලා ලියන්න කියලා මම ආරාධනා කරනවා. සමහරකට අපේ ජීවිතුන් අතර ඉඳ පුළුවන් වුණොත් අපේ විදුහල්පතිතුමා ආබේරත්න විදුහල්පතිතුමා අපි සහභාගී වෙන්න පුළුවන්. ඔබතුමියට මම නැවතත් ආරාධනා කරනවා තවත් මේ අවුරුද්දෙම පොතක් ලියන්න කියලා. ඒ අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා එතුමිය මේ යන ගමන සර්ව ප්‍රකාරින් සාර්ථක වේවා කියලා. ඔබතුමාට අපි চিරාත් කාලයක් වැජබෙන්නට ප්‍රාර්ථනා කරනවා නිරෝගී සුවය ලැබේවා කියලා. තව තවත් නිර්මාණ මේ රටේ සීලම දෙනා වෙනුවෙන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශ්‍රාමලත් විදුහල්පති අසේල ප්‍රියනන්දන මැතිතුමන් ඔබතුමාට කොහොමද දැනෙන්නේ මේ වැඩසටහන? බොහොම ස්තුතියි. මන් දිග කතාවක් කරන්නේ නැහැ. නමුත් මේ භූමියේ ගුරුවරයෙක් වශයෙන් මම ලැබපු අපසන්න තමයි මේ මට මං කෙටියෙන් කියන්නම්
මේ වනපස මලක් නෙවෙයි. පරසතු මදාරා මල් දම. ඇයට මම ඉල්ලීමක් කරනවා මේ කවියස මේ විශ්වය අවලෝකනය කරමින් දිගටම පාත්තාගෙන යන්න ඉත සිටින් ගුරුවරයෙක් ලෙස මම ආශිර්වාද කරනවා මගේ දුවට. බොහොම ස්තුතියි අතුරුතුමනි. ඉතින් මේක තමයි අපි ලැබපු සම්පත සේනානී රුවන්පතිනන අපේ කිවිදේ. SM සර් ඉන්නවා මා සර් එක්ක කතා කරා වචනයක් කියන්න ඕන බොහොම කෙටියෙන් කියලා. නමුත් සර් කියනවා මට මේක කෙටියෙන් කරන්න බෑ කියලා. මොකද අපි කෙටියෙන්ම අපි අහලා බලමු. ඇත්තටම හරිම සතුටු දවසක් මට පියෙක් හැටියට මගේ දියණිය යමක් කරපුවාම දරුවෙකු පියෙකුට දැනෙන සතුට ඒ වින්දනය මට අද දැනෙනවා. ඒක මං හිතන්නේ අර එතුමියගේම කවිය තිබුණාය කියන කාරණේ එයින්ද දුවේ ඔබ මේ මයි යංගනයට කරපු විශිෂ්ට සේවය සදාකාලිකයි. ඒක කවදාවත් මගේ හිතෙන්වත් මේ ඉන්න අය හිතෙන්වත් මැකෙන්නේ නැහැ. අර අපගේ හිතවත් ධර්මසේන මහවල මිත්‍යා කිව්වා වගේම අතේල කිව්වා වගේම ඔබ සදාකාලිකව ඊළඟ කෘති කිරීමට මට ජීවත් වෙන්න ලැබේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මේක තමයි සතුට. නිර්මාණයක් කළා එහි විචාරය සජීවව දකින්න තියෙනවා නම් ඒක තමයි සතුට. ඉතින් අද බොහොම අපූර්වට ගෙත්තම් කරපු කවි මාලියෝ කවි කොන්න එක පිටට එකතු කර ගීතයක පිරි මිහිර රස විඳින්නට. මිතුර එක මොහොතකට ඇවිත් ඉන්නවද මං එක්ක? ආරාධනා කරේ එහෙමයි. අද නුඹ මගේ කවි කෘතිය, කාව්‍ය කෘතිය නැත්නම් කාව්‍ය ලේඛනය එළි දැක්වීම වෙනුවෙන් පැමිණි ඔබ සම නිරන්තරයෙන්ම මතක් කරගන්න කැමතියි. අද විශාල පිරිසක්, බොහෝ පිරිසක් මේ ශාලාව පුරා රැඳී සිටිනවා. වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් තවත් අපි එක ගීතයකට යන්නටයි සූදානම් වන්නේ. මේ ගීතෙන් පස්සේ මේ වැඩසටහන හමාර කරනවා. ඉතින් අවසන් වන තෙක්ම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ඉල්ලීමක් කරලා. මේ ගීතය රූපරාම ඔස්සේ තමයි ඔබට දකින්න වෙන්නේ. අදත් හිඳ හිට වැස්ස කියන ගීතය තනුව ගායනයේ සංගීතය නිර්මාණ කරා අපේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයා, ලංකාවේ ජනාධරය දිනාගත් ගායන ශිල්පියෙක් විදිහට කටයුතු කරන කපිල අපරැක තමයි මේ ගීත ගායනා කරන්නේ. අපි අහලා බලමු, දකිමු මේ රූපරාම ඔස්සේ. අදත් ඉඳහිට වැස්ස එනකොට ගලායන මතකයන් අත්තර දෙදුන්නේ සත් පාට අරගෙන නොබේරුව අඳිනේ නෙකරටා සීතල දිය බින්දු මත දඟ කරන හැඩ දෝරේ ගලන සනේ සීතල දිය බින්දු මත දඟ කරන හැඩ නොවේ උණුසුම් සුවඳ මතම වැසේ තාපනේ ප්‍රේමයම ස්වරමේ
මතක අවුලන වැසන්ස හිරිකඩ තබා නොමැරුව සඳුරු සීනක මතක අවුලන වැසන්ස හිරිකඩ තබා නොමැරුව සඳුරු සීනක වැහිවලාකුළු මත හවා හිස උණුසුමට ගුලිවී සුසුම් සුවවිදිවී අදත් ඉඳහිට වෙසන්ස එනකොට ගලායන මතකයන් අත්තර දෙදුන්නේ සත් පාට අරගෙන නොබේරුව අඳිනේ නෙකරටා